මේකේ තියෙන්නේ මම අලුතෙන් ගත්ත yellow system එක ගෙනාව water acclimation එකට ලක් කරන විදිහ. මම මෙයාට කලින් temperature acclimation එකක් දුන්නා. ඒ water acclimation process එක කොහොමද වෙන්නේ කියලා තමයි ටෙක්නික් එක වලට පේන්නේ. මේ yellow system වර්ග ගැන හදාරත් එහෙනම් මෙයාලා channel මොරලියෝඩිස් කඩේට අයත් වෙන මල් කොටක්. ඔන්න ඔයගලන්ට පේන අපේ yellow center එක ගෙනාව මම ටැංක් එකට ඇඩ් කරන් තියෙන්නේ. මෙතන ඉන්න yellow center එක ගෙනා දකින්න ඇති පිටිපස්සට ගියා. මේකට ඉන්නවා හරින්නේ. අන්න අතන ඉන්න පේනද ඔයගලන්ට? පැන්තෙන් බැලුවොත් ඉන්නවා පොඩ්ඩක්. මෙන්න මෙතනට ආවා. ඔය ඉන්නේ. පේන ඇති. ඇක්ටිව් එකේ ඉන්නවා yellow center එක නා. දැන් දාලා දවසක් විතර ගිහිලා තියෙන්නේ. පොඩ්ඩක් දැන් මම මේ ලයිට් එක දාගත්තෙන් තමයි පොඩ්ඩක් එහෙම්මෙන් බයලා තියෙන්නේ. ෆිල්ටර් එක ගැන කතා කරොත් එහෙම ඉන්ටර්නල් පවර් ස්පොන්ජ් ෆිල්ටර් එක තමයි රන් වෙන්නේ. මේක පොඩ්ඩක් පවර්ෆුල් ෆිල්ටර් එකක් පැය ලිටර් 800ක් කරන ෆිල්ටර් එකක්. හොඳ බ්‍රෑන්ඩ් එකකින් මම අරන් තියෙන්නේ. සහ පොඩ්ඩක් එහෙම්මෙන් සෙටප් එකක් ගහලා තියෙනවා. යට සෑන්ඩ් එක දාලා මේ නයිල් සෑන්ඩ් එක නෙමෙයි පොඩ අර චිප් ගල් වගේ තියෙන ඩයි කරලා නැති සෑන්ඩ් එක තමයි මම දාන් තියෙන්නේ. ඩ්‍රිෆ්ට් වුඩ් එකක් පොඩි ඩ්‍රිෆ්ට් වුඩ් එකකට කරන් තියෙන පේනදී සහ රොක් එකකට කරන් තියෙන ලයිව් රොක් එකක් පේනවාදී ඕගොල්ලන්ට ඒක මේ ඔය නියන් ඔය හැමතැනම වගේ දකින්න තියෙනවා මේ මෙවුවා ස්වාභාවික පරිසෙන් තමයි මම ගත්තේ මේක. ටැංක් එක ගැන ටැංක් සයිස් එක ගැන කතා කරොත් එහෙම ටැංක් එක මෙයාට ගොඩක්ම පොඩි. මෙයාව ඉක්මනට අපිට ලොකු ටැංක් එක ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා. මේක මේ සයිස් එක ගැන කතා කරොත් එහෙම අඩියක් දිග අඩි භාගයක් උස අඩි භාගයක් පළ ටැංක් එකක්. මේකෙන් ඉක්මනට මෙයාව අයින් කරනවා. මේ ටෙම්පරේචර් තමයි මම දාන්න තියෙන්නේ. දැන්ට මෙයාව දාන්න ටැංක් එක නැති හින්දා. ඉතින් ඔහොම තමයි අපේ yellow center එකේ විස්තරේ. එහෙනම් මම ක්ලෝස් අප් ෂොට්ස් ටික ගේන්න. ඔන්න ඔයාලට දකින්න ඇති ක්ලෝස් අප් ෂොට්ස් ටික පොඩ්ඩක් පැහැදිලිව පේන්නේ නැතද මම පස්සේ දැක්කේ. මෙතන මේ ග්ලාස් එකේ පොඩ්ඩක් ඇල්ගී ගතියක් ඇවිල්ලා තියෙනවා. මේක දැන් මාළු අලුතෙන් දාගත්තට මේක රැඩ් කරගත්තට මේ ටැංක් එක කලින් ඉඳන් සීසන් එලා තමයි තිබ්බේ කලින් ඉඳන්. ඒ හින්දා මේ ටැංක් එක පොඩ්ඩක් ඇල්ගී ගතිය කියලා තියෙන්නේ. ඒක අර දුබුරු පාට ඇල්ගී එක මේ කොළ පාට එක නෙවෙයි දුබුරු පාට එක. ඒක පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න ඕනේ. ෆිල්ටර් එක රන් වෙනවා, ස්ටිල් රන් වෙනවා. මේක හැබැයි ෆිල්ටර් එක නම් අලුතෙන් ඇඩ් කරගත්තේ. මම බෙනිෆිෂල් බැක්ටීරියා ඇඩ් කරේ නැහැ මොකද මේක ටැංක් කලින් ඉඳන් රන් වෙලා තමයි තිබ්බේ අපේ ෆ්ලවර් හෝම්ගේ ටැංක් එකේ තියෙන ෆිල්ටර් එකේ මේ ෆිල්ටර් එක මම හිතන් ඉන්නේ ඉස්සරහට මේ ෆිල්ටර් එක එකට දාලා ඒ ෆිල්ටර් එක මේකට දාන්න මොකද මේ ටැංක් පොඩිනේ මේක නම් අපේ ෆ්ලවර් හෝම්ගේ ටැංක් එකට ඇති වෙයි දැන්ට එහෙනම් මම හිතන්නේ අපේ ඔයගොල්ලෝ දකින්නදී අපේ අලුත් යාළුවව අත්න පිටපස්සේ නාව දෙන්නේ හරින්නේ කියන ඉතින් ඔයගොල්ලන්ට එහෙනම් අද වීඩියෝ කොච්චරයි මම ගිහින් එන්නම්